සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ඛනානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤත්තං පඤ්ඤායති ඉමානිකෝ භික්ඛවේ තීනි සංකතස්ස සංකත ලක්ඛනානි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වතුනේ මේ පින්වත් අපි හැමෝම සූදානම් වන්නේ අපේ බුදුහාමුදුරන්ගේ නෛර්යානික වූ සත්‍ය නිවනට පමුණුවන උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දානයේ පින්කම් සිදු කරන්න. හොඳයි. දැන් අපි හඳුන්වන්නේ මිනිස්සු කියලානේ. එහෙම නැත්නම් සත්වයන් කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව නම් මේ මනුස්ස එහෙම නැත්නම් සත්ත්ව කියන සම්මුතිය වගේමයි පණ නැති අනෙක් හැමදේම සංස්කාර එහෙම නැත්නම් ප්‍රත්‍යයෙන් අටගත් ඇතිවෙච්ච සියලු දේම නිර්මාණ කියලා අපි තේරුම් ගන්න ඕනි. මම කෙටියෙන් පැහැදිලි කරන්නම්කෝ අපි නිර්මාණය වෙලා තියන්නේ කොහොමද කියලා. අපි අහලා තියෙනවානේ බුදුවණ ඇතුලේ නාම රූප කියලා කාරණාවක්. අපේ බුදුහාමුදුරන්ගේ ඒ උතුම් සනාතන සත්‍ය ධර්මයට අනුව නම් අපි නිර්මාණය වෙලා තියෙන්නේ මේ නාම රූප කියන කොටස් දෙක එකතුවෙන්. මොනවද මේ නාම රූප කියන්නේ? කතංච භික්කවේ නාම රූපං චත්තාරෝ මහා භූතාච චතුර්ණං මහා භූතානං උපාදාය රූපාච ඉදං භික්කවේ රූපං. පින්වතුනේ මේ රූප කියන්නේ අපේ භෞතික ශරීරයේ පෙනෙන අල්ලන්න පුළුවන් ශරීරයේ සම්බන්ධ කාරණා. ඒ භෞතික ශරීරය නිර්මාණය වෙන්න උදව් වුණ හේතු වුණ ප්‍රත්‍යයන් එහෙම නැත්නම් මූල ධර්ම ඒවා තමයි චත්තාරෝ මහා භූතා. ඒ කියන්නේ සතර මහා භූතය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා සහ ඒවා පවතින උදව් වෙන අනෙක් ගුණයන්. මේ කියන සතර මහා භූතයන් සහ අනෙක් උපාදාය රූප උදව් වෙලා එකතු වෙලා තමයි මම මුලින් කියපු රූපය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ ශරීරය ඇතුලේ විඥාන ධාතුවක්. ඒ කියන්නේ සචේතනික බව. හිතන්න, කල්පනා කරන්න, සිතුවිලි උපදවන්න පුළුවන් ශක්තියක්. එහෙම නැත්නම් ජීවිතයක් ඇදිලා තියෙන්නේ මේ නාම ධර්ම වල උදව්වෙන්. මෙහෙම කියන්නම්කෝ කතංච භික්කවේ නාමං පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඉදං භික්කවේ නාමං. අපේ චිත්තචෛතසික පරම්පරාව තමයි මේ නාම ධර්ම කියන කොටසින් කියන්නේ. එහෙන් අපි රූපයක් දැක්කාම ඒ රූපය ගැන අපේ සිතුවිලි වල කැමැත්ත හෝ අකමැත්ත නිසා අවසාන කෙළවරේදී චේතනාවක් සිතුවිල්ලක් ඇති වෙන එක තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. ඒ සිතුවිලි කුසල සිතුවිලි හෝ අකුසල සිතුවිලි එක්ක පින් සිතුවිලි එහෙම නැත්නම් පව් සිතුවිලි. මෙන්න මේ කියන සිතුවිලි පරම්පරාව තමයි මේ නාම ධර්ම කියන්නේ. ඒකට විඥානය කිව්වත් හරි මේ විඥාන ධාතුව ශරීරයෙන් ශරීරයකට මාරු වෙන එකට තමයි අපි ඉපදෙනවා මැරෙනවා කියන්නේ. ඉතින් මේ ඉපදීම එහෙම නැත්නම් හට ගැනීමට බුදුබණේ කියන්නේ ජාති කියලා. ඒ හට ගැනීමෙන් පස්සේ පටන් ගන්න ජරා. ඒ කියන්නේ දිරන්න වෙනස් වෙන්න. ඉතින් මේ සංස්කාර
ඒ කියන්නේ මිනිස්සු වෙච්ච අපි ඇතුළු සියලු සත්වයින්ගේ ජීවිත ගැන පවතින පොදු යථාර්ථය ගැන අපේ බුදුහාමුදුරුවෝ හරි අපූර්වට දේශනා කරපු අවස්ථාව තමයි මම මුලින් සිහිපත් කළේ. තීනිමාන වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි සංස්කාර එහෙම නැත්නම් සියලු නිර්මාණ වලට පොදු ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති වය වීමක් එහෙම නැත්නම් විනාශ වීමක් පේන්න තියෙනවා. තිතස් අඤ්ඤත්තං පඤ්ඤායති සිටියුගේ ඒ කියන්නේ අර හටගත් කෙනාගේ ඇතිවෙච්ච කෙනාගේ ජරා ස්වභාවය දි รา පත් වීමක් පේන්න තියෙනවා. ඉතින් අපි හැමෝම ඉපදෙනවා වෙනස් වෙමි දිරමි පොඩි කාලයක් පවතිනවා. අවසාන කෙලවරේදී මේ මම මුලින් කියපු රූපේ දිල්ලා මැරිච්ච සත්වයන් විදියට මේ මහ පොළොවට ටික ටික පස් වෙනවා. ඉතින් පින්වත්නි අපට දැන් අවබෝධ වෙනවා මේ ශරීරයේ ස්වභාවය අස්ථිරයි වෙනස් වෙනවා ජරාවට පත් වෙනවා ලෙඩ රෝග හැදෙනවා දුක් වේදනා ඇති කරනවා ඉක්මනින්ම විනාශයලා ගින් අපට ඉක්මනටම අහිමි වෙනවා. අප තුල තියෙන වටිනාම දෙය පාලනය කරගන්න පුළුවන් පාලනය කරගත යුතු දෙය අපේ විඥාණය. ඒ නිසා අපි ප්‍රඥාවන්තයන් විදියට ඒ කාරණාව ගැන හොඳ අවධානයක් දෙන්න ඕනි. හන්ද දාන බික්කවේ අමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. උපවර්තන සල්ලුයනේ පිරිනිවා මාංචකයේදී අවසන් බුද්ධ වචනය විදියට දේශනා කරේ. සංස්කාර සියල්ලම හරි ඉක්මනින් විනාශ වෙලා යනවා. අපි හරි ඉක්මනට මරණයට පත් වෙනවා. මේ මහ පොළොවට ටික ටික පස් වෙනවා. ඒ නිසා නිර්වාණ අවබෝධය පිණිසම කටයුතු කරන්න කියලා අච්චයන්ති යහෝරත්තා ජීවිතං උපරුජ්ජති ආයුක්කීයති මච්ඡාන පුන්නදීනම් වෝදකං. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ဒုတိ ආයු සූත්‍රය අපට කියනවා දිවා රැ ගෙවි ජීවිතය නිරුද්ධ වී යනවා. කුඩා නදියක ජලය සිදී යන්නාසේ මිනිසුන්ගේ ආයුෂ ඉතා ඉක්මනින් ගෙවිලා යනවා. බුදු බව පැතු උතුමන් වහන්සේලා සසර දුක නිවා දමන්නට සුදුසුම ආත්ම භාවය ලෙස තීරණය කළ ඒ උත්තරීතර මනුෂ්‍ය භව ලැබූ ප්‍රඥාවන්ත මිනිසුනේ මෙලොව පහළ වූ සියලු බුදු පියවරුන්ගේ අනුශාසනාව සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධානුශාසන. කිසිදු පාවක් නොකරන්න කුසල් දහම් වඩන්න අපේ හිත හරි චපලයි. ඒ නිසා හිතට වසඟ නොවි තමන්ගේ සිත නිවැරදිව මේ ඒවා නිර්වාණ අවබෝධය පිණිසම මේ මනුෂ්‍යාත්ම භාවය කැප කරන්න බව සිහිපත් කරමින් මේ කෙටි දාන දේශනාව නිමා කරනවා. අපේ මියගිය ඥාතීන්ටත් අපට සසර දුක කෙලවර කර නිර්වාණ අවබෝධය පිණිසම මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන්ව නිවනින් සැනසේවා.